What's up, homies? Welcome to the next. This is second vlog in Dubai. ඔයාලට මම අද පොඩි ප්ලේස් එකක් පෙන්නන්න යන්නේ. හරිම ලස්සනයි. අපි ඉස්සරහට ගිහලා බලමු සෙට් වෙමු. ඉතින් යාළුවනේ මම අල්බාදා වල ඉන්න දැන්. මම දැන් එහා පැත්තට පාර ක්‍රොස් කරලා යන්න ඕනේ. මෙන්න මේකෙන් එහා පැත්තට යන්න තියෙන්නේ. අපි ගිහලා බලමු. පාඩම් ලිෆ්ට් එක ඕන දිහාගේ. ඉතින් තරුණ කොයිවනේ කෙලිම පයින් යෑමක් තියෙන්නේ. මාරම ලුක් එකක් තියෙනවා. මේ හොස්පිටල් එකක් ඉරානියන් හොස්පිටල් එක. ඊට හැබැයි බර්ජ් ඛලීෆා එකක් පේනවා. පාර ක්‍රොස් කරලා යනක මං ඉන්නේ. මේ අනිත් පැත්ත view එක. පල්ලියක් තියෙනවා පේන්නේ. පාර දිගේම යන්න ඕනේ. wow, ලස්සන මල් තියෙනවා. ඉතින් මොකෝ වෙන්නේ? දැන් වෙලාව හරියටම 4:12යි. මං හිතනවා මේ ටයිම් එකට මම පෙන්නන්න යන ප්ලේස් එක ලස්සනට තියෙයි කියලා. දුරක් යන්න ඕනේ ඉතින්. මම මේ වීඩියෝ කරන ෆෝන් එකෙන් සමහරට සද්ද පොඩ්ඩක් එහෙම වැඩි ඇති. වාහන සද්ද එහෙම. මගේ සවුන්ඩ් එක ක්වොලිටි නැති වෙද්දි මම මයික් එකක් ගන්නවා ළඟදීම. ඒවල ඔඩියෝ එකේ ක්වොලිටි එක හොඳට තියෙයි. ඉතින් යාළුවනේ මම යන්න ඕන මේ පාර දිගේම. ටික දුරක් යන්න තියෙනවා. ඒ වගේම මාර සුවඳක් තියෙන්නේ. බට් සීතල සුළං තමයි එන්නේ. රස්නේ කාලේට ඉතින් මේ වගේ කූල් එකේ ඉන්න හම්බෙන්නේ නැහැ. පට්ට රස්නේ දුබයි වල රස්නේ කාලේට. දැන් ඉතින් ෂේප් එකේ හිටියේ ඒ කූල් එකේ. මාස 6ක් සීතල මාස 6ක් රස්නේ තමයි මෙහෙ තියෙන්නේ. ඉතින් යාළුවනේ ලස්සන පල්ලියක් තියෙනවා. මම එකපාරක් මගේ යාළුවොත් එක්ක ආවා මේ පැත්තට. ඒ වුණාම මට මීටර නැහැ මම කොහොමද ආවේ කියලා මේ දැන් ගොඩ කාලෙකින් මම මේ ඉන්නේ. පාර ක්‍රොස් කරන්න ඕන ඉස්සරහ තියෙනවා. ක්‍රොස් ලයින් එකක් තියෙනවා ඉස්සරහ. මෙතනින් තමයි ක්‍රොස් කරලා එහා පැත්තට යන්න තියෙන්නේ. මම ලස්සනට මල් තියෙනවා. ඒක හොටෙල් එකක් මං හිතන්නේ. යන්න ඕනේ ඉස්සරහට. දැන් නම් ප්ලේස් එක ටිකක් ළඟයි.
යාළුවනේ මම ප්ලේස් එකට ටිකක් ළඟයි දැන්. තව විනාඩි 5කින් 10කින් විතර මම ඉතින් ළඟ වෙනවා. ඉතින් යාළුවනේ මම ඔයාලට කිව්වේ නෑ මම කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. මම ඇවිල්ලා ඉන්නේ ලාමර් බීච් එකට. මේක ඩුබායි වල තියෙන එක බීච් එකක්. මම ඔයාලට පෙන්නන්න view එක. මට ඕන උනේ ගන්න ඉර බහින view එකක් ගන්න ඕන උනේ. මම කා මේ ටයිම් එක කිට්ටු කරලා ආවේ. එන්න තියෙනවා ලාමර්. මෙතන තමයි ලාමර් බීච් එකට යන්න තියෙන්නේ. ඉතින් කට්ටිය නෑ ගොඩක් මේ බීච් එකේ. ඒක තමයි මම ඔයාලට කිව්වේ මෙතන හිමාවරු දවසක ඇවිල්ලා නිදහසේ ඉන්න පුළුවන් තැනක් කියලා. ගොඩක් සද්ද බද්ද නෑ. හරි පීස්ෆුල්. ඔයාලට පෙන්නන්නම් මම දැන් view එක. දැන් ටිකක් ළඟයි. ඔයාලට පේනවා මේ හැමදේම තියෙන නිකන් ලොකු නැවකින් බාපු දේවල් වගේ. ඉස්සර කාලේ නැව් වල තිබ්බ දේවල්. ඉතින් යාළුවනේ යම් බාන්න බීච් එක ගාවට. හරිම ෆ්‍රෙෂ් හුලගක් එන්නේ.
යෝ මයි බෝයිස් ඇන්ඩ් ගර්ල්ස් මං හිතන්නේ ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් සෙට් වෙමු. මට දෙයක් කියන්න බැරි වුණා. සබස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. සබස්ක්‍රයිබ් කරපුවම තියෙන බෙල් එකත් ඔබන්න. එතකොට ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවා මම අලුත් වීඩියෝවක් දාපුවම. see you next video.